මේ මුළු යායම මගේ අපේ පරම්පරාව. උඹලා කැමති තැනක් අත්පත් කරගනින්න. මේ කන්දේ අයිය වෙන්නේ. ඉඩමක් කරගෙන, ගෙයක් හදාගෙන, පවුලක් පන්සලක් වෙලා, දරුවෙක් මල්ලෙක් හදාගෙන, සතුටින් කාලා බීලා ඉඳලා මැරිලා ඵලයල්ලා. අයියන්දි හැබැයි මේ භූමියෙන් පිට යන්න බෑ. අයියන්දි වයසයි ඔය කන් ඇහින්නෙත් නෑනේ. ඔව්. මේ ගමේ මුලාදෑනිය. අයියන්දි අපි ඇවිල්ලා ඇත නැත්තම් සවුම තමයි ටීවී එකකින්. හරියට හරි. දන්නවද ටීවී බලන්න? අහලා තියෙන. Facebook ඉන්නවා නේද? ඔව්නේ. මම දැක්ක මේ කන්දේ අයියා රොක්ස් කියලා තිබ්බා. අනිවාර්ය. මේ ගන්න මයික් එක අතට. මේ මම තම හරි. අපිට යන්න මේ කන්ද ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ. අපි කැමතිද? ඇවිල්ලා මහඑළියට ඇන්නේ දැකුම් කළු නිම්නය කියලා තමයි හඳුන්වන්නේ අපේ පැරැන්න. ඉතින් මේවා දැන් ඇත්තටම මහත්තයෝ වැඩක් නැහැ. නිකන් වියකිලා යනවා. එයාලා කැමති තැනක් අත්පත් කරගන්න. සීමා මායිම් ලකුණු කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන්දේසි කරන්න බෑ අපි අයියා. වෙන්දේසි කරන්නේ. ඇට තලාගෙන යන්න වෙන්නේ.